සුබ දවසක් මගේ ආදරණීය දරුවෝ හැමෝටම ඔන්න වෙනදා වගේම අදත් සංවේදනය හා මාධ්‍ය අධ්‍යයන කියන විෂය එකකයේ අපි ඔන්න සංවේදන වර්ග කියන පාඩමේ අවසාන කොටසට ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ අද අපි කතා කරන්නේ සංවේදන වර්ගවල අන්තිම වර්ගය අතත්‍ය සංවේදනය. අපි මේ වෙනකන් සංවේදන වර්ග 5ක් කතා කරලා ඉවරයි. මම මතක් කිරීමක් විදිහට කරන්නම්. අන්තර්වර්තීය පුද්ගල සංවේදනය, අන්තර්පුද්ගල සංවේදනය, සමූහ සංවේදනය, මහජන සංවේදනය සහ ජන සංවේදනය. මේ කියන සංවේදන වර්ග 5 කතා කරලා ඉවරයි. ඉතින් අද අපි කතා කරන්නේ 6 වෙනි සංවේදන වර්ගය. එහෙමත් නැත්නම් අවසාන සංවේදන වර්ගය අතත්‍ය සංවේදනය. මේ වචනේ පොඩ්ඩක් ඔයගොල්ලන්ට නුහුරු ඇති. දැන් අර වචන ටිකක් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට එදිනදා ජීවිතයේදී නිතර අහු වෙනවා. පාඩම් වලදී වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඒක දැන් මේ වෙද්දි පොඩ්ඩක් අර තේරුම් යනවා. හැබැයි අතත්‍ය කියවුවාම පොඩ්ඩක් ඒ වචනේ නුහුරුයි. අපි තේරුම් ගනිමු සරලව අතත්‍ය සංවේදනය කිව්වේ මොකක්ද කියලා. හොඳින් අහගන්න දරුවෝ. අපි මේ සංවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය එකකේදී කතා කරනවා නව මාධ්‍ය. දැන් අපි කලින් සංවේදන වර්ගයේ ජන මාධ්‍ය කතා කරා. ඒ වගේ නව මාධ්‍ය, නූතන මාධ්‍ය, සමාජ මාධ්‍ය මේ වගේ වචන අහු වෙනවා. ඒ අතුරින් නව මාධ්‍ය ජංගම දුරකථනය, අන්තර්ජාලය වගේ දේවල් පාදක කරගනිමින් භාවිතා කරමින් අපි සංවේදනයක් කරනවා නම් අන්න ඒ සංවේදන වර්ගයට අපි කියනවා අතත්‍ය සංවේදනය කියලා. නව මාධ්‍ය මූලික කරගෙන. ඒ කියන්නේ ජංගම දුරකථනය සහ අන්තර්ජාලය පාදක කරගනිමින් භාවිතා කරමින් අපි මොනියම් හෝ සංවේදන ක්‍රියාවලියක නිරත වෙනවා නම් තොරතුරක් හෝමාරු කරගන්නවා නම් අන්න එතන තියෙන්නේ අතත්‍ය සංවේදනය. ඔයගොල්ලන්ට මෙතන ගැටලු සහගත වෙන්න පුළුවන්. මම තවදුරටත් පැහැදිලි කරන්නම්. ඊමේල් එකක් වෙන්න පුළුවන්. එතකොට ඔන්ලයින් chat එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සෝෂල් මීඩියා නෙට්වර්ක් එකක් වෙන්න පුළුවන්. අපි ගමු වීඩියෝ කොන්ෆරන්ස් එකක් ගන්න පුළුවන්. මේ කියන ඕනෑම ආකාරයකින් අපි කරන්නේ සංවේදනයක්. හරි? සංවේදන ක්‍රියාවලියක්. කවුරුන් හෝ පාර්ශවයක් අතර අපි කරන්නේ තොරතුරු හෝමාරුවක්. එතකොට මේක තමයි නව මාධ්‍ය හරහා වෙන සංවේදනය. අපි ඒකට කියනවා අතත්‍ය සංවේදනය කියලා. අන්තර්ජාලය මූලික කරගනිමින්. දැන් මම ඒ කියපු හැම දෙයකටම ඉන්ටර්නෙට් ඕනි වෙනවා. ඔයගොල්ලෝ ඒක දන්නවා. Zoom meeting එකක් වෙන්න පුළුවන්. අර මම වීඩියෝ කොන්ෆරන්ස් කියලා කිව්වේ අන්න ඒ ගැන කියද්දි. එතකොට ඔන්ලයින් chat එකක් වෙන්න පුළුවන් නේද? WhatsApp වෙන්න පුළුවන්, Viber මේ ඕනෑම ආකාරයකින්. එතකොට සෝෂල් මීඩියා නෙට්වර්ක් එකක් ජාලගත කරණයකින් අපි නිර්මාණය වෙලා තියෙන්නේ නූතන සමාජය. එතකොට ඒකේ ඉන්ටර්නෙට් කියන එක ගොඩාක් ඉහළින් තියෙන ප්‍රමුඛතාවයක් දීලා තියෙනවා. අපේ අද වෙනකොට සංවේදනය කරන්න සංවේදන ක්‍රියාවලිය කරගෙන යන්න මේ අන්තර්ජාලය කියන එක අත්‍යන්තයෙන් ඕනි වෙලා තියෙනවා. එතකොට ජංගම දුරකථනය හරහා අන්තර්ජාලය භාවිතා කරමින් නව මාධ්‍ය කියන එක මූලික කරගනිමින් සංවේදනයක් වෙනවා නම් අන්න ඒක තමයි අතත්‍ය සංවේදනය කියලා කියන්නේ දරුවෝ. ඔන්න එහෙනම් සංවේදන වර්ග කියන ඒකකය එතන අපි කතා කරපු සංවේදන වර්ග 6 සරලව අපි අර්ථකථනය කරලා ඉවරයි. ඔයගලන්ට පැහැදිලි ඇති සරල කාරණා 6ක් අපි ගැන කතා කරේ. අපි ඊළඟ ඒකකයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඔයගලන්ට කිව්වා වගේ මේ සංවේදන වර්ග 6ේම ලක්ෂණ එකින් එක අපි පැහැදිලි කරනවා. අන්තර්වර්තීය පුද්ගල සංවේදනයේ ලක්ෂණ මොන වගේද? ඒ සංවේදන ක්‍රියාවලිය කෙරෙන්නේ කොහොමද? ස්වභාවය කොහොමද? මේක දකින්න පුළුවන් දේවල් මොනවද? එතකොට අන්තර්පුද්ගල සංවේදනයේ මොන වගේද ලක්ෂණ තියෙන්නේ? කවුද ඒකේ ඉන්නේ? මොන ස්වභාවයකින්ද ඒක ක්‍රියාත්මක වෙන්නේ? උදාහරණත් එක්ක අපි ඊට වඩා පුළුල් විදිහට ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ ඒකකයේදී. මේ කරේ සංවේදන වර්ග කියන පාඩමේ සංවේදන වර්ග 6 එකින් එක සරලව අර්ථකථනය කිරීමක්. එතකොට ඊළඟ ඒකකයේදී අපි කතා කරනවා මේ වර්ගවල එකින් එක ඒවායේ ලක්ෂණ. එහෙනම් මේ සංවේදන වර්ග 6 අන්තිම අතත්‍ය සංවේදනයේ ආපහු ඔලුවට දාගන්න දරුවෝ
නවමාධ්‍ය මූලික කරගනිමින්. ඒ කියන්නේ ජංගම දුරකථනය අන්තර්ජාලයේ මේ කියන දේවල් පාදක කරගෙන භාවිතා කරමින් මොනියම් හෝ sannivedana ක්‍රියාවලියක් කරනවා නම් අන්න ඒක අතත්‍ය sannivedanaya කියලා අපි අර්ථකථනය කරනවා.